ටෙස්ට් නෙමෙයිනේ 50නේ ගහන්නේ එක් දින මැට්ලි ගහන්නේ මේ පිස්සු කෙලින්න එපා ඔයා. ආයිබෝවන් වාසනාවන් ක්‍රීඩාලෝලී හිතෝතියනේ ලෝකෝ අයියා විසින් සංවිධානය කරන ලද මෙවර 20යි 23 ලෝක කුසලාන තරගාවලියේ ඔබටයි ලෝකෝ අයියාද වර්ල්ඩ් කප් එක සංවිධානය කරන්නේ ඒක ICC එකෙන් නේ කරන්නේ ලෝකෝ අයියා කරන්නේ මේ තිරයක් දාලා පෙන්නන එකනේ කරන්නේ හරි ඔයා හරියට කියන්නකෝ ඔයා ක්‍රීඩාලෝලී හිතෝතුනේ 2023 ලෝක කුසලාන තරගමාලාවේ මහා භාරත දේශයත් සමග ශ්‍රී ලංකාවත් අතර පැවැත්වෙන තරගය දැන් ඒක ලොකුයි අපි චෝටිනේ ඉන්දියාව ලොකු ශ්‍රී ලංකාවේ මම දැනම බීජේ Alsar dîr bir medeşi Adımıyay Ube mage Edik zone nokia Me pakachara piriya මොනවද බම් මේ දාලා තියෙන සින්දු ඈ මේ වෙලාවේ දාන්න ඕන ඔය සින්දු දාන්න ඕන මට කියන්න එපා මට කියන්න ඔයා ඒක මල්ලි මේ ක්‍රිකට් සින්දුවක් දාපන් උන්නක වහලා එක්ක කලින් එක හොඳයි නේ කලින් එක දාමු මල්ලි ඔක වහලා කලින් එක ඒක බයිලා ඔයා කියයි බෑ කියයි මේවා කියයි ඒ උනාට සෙමි යන්න පුළුවන් එකෙන්ම අපේ ගෝලුන්ට සෙමි යන්න පුළුවන් ෆස්ට්ලි අද ඉන්දියාවට කුඩු වෙන්න ගහන්න ඕනේ මචං අපේ උන් සෙමි යන විදියට යයි යන්නේ දැන් තමුසේ රාජකාරී කරනවා නේද පුළුවන් ඒකනේ මම මේක එනවුස් කරනවා හරි කරනවා මම ක්‍රීඩාලෝලී හිතෝතියනේ අද දින සවස් දෙකේ ලුගොය විසින් සංවිධානය කරන ලද පොජෙක්ට්‍රින් තිරේට පින්තූර ගහලා ශ්‍රී ලංකාවට එරී මුට්ටියෙන් එකයි ඔළුව මුට්ටිය ගෙනාවලකෝ අයියේ කිරි උතුරු දැන් මේ මුට්ටියක් වෙදක් ගලද්ද බං කිරි උතුරන්න කො අනිත් ඒවා කොල්ලෝ යවලා තියන්නේ සොයිසයි වාසනයි යවුවා පොල්කඩ සොයිසයි වාසනව පොල් කඩන්න අම්මේ වාසනායකෝ තෝ බිමට වැටුනේ මගේ උඩට වැටුනන් එහෙම මමත් ඉවරයි නැගිටපන් ඕම් බලත් එක්ක බෑ බං අයියා ගඩින් මේක ඒ සොයිස් ඔය කොහෙද මෙහෙ වරෙන් බං මම ලෙලි ගහන්න ඕනේ අනේ බං අයියා ආය බෑ බං නගින්න මේ අතපය දෙකම හීරලා බං අයියා මෙහෙ වරෙන් යන්න මේ කංග ඇහෙන්නේ දෙක නම් වාසනාවක් බං උඹටත් අයියා ඔය අමාරු තේරේ බං කැම්පස් ගිය දාට ගෝය පොල්ලිටි දෙක කැපේ බං පොල් ගහේ නැගලද නෑ ගහ කපලා බිරු දාලා පස්සේ පොල්ලි දෙක කපගත්තා ලොකෝ බලන් ඉන්නවා යමයි මේ ඔය ගඩි කරවර ඉක්මනට ඒ තවත් ගාටනවනේ බං මෙහෙ වරෙල්ලක ඉක්මනට නෑ සුදු නෝනා මම එදා නියගල කතාවක් කිව්වේ දන්නේ නැතුව නියගල කන්න හොඳ නැල්ලු නියගල විකයිලු ඔව් නියගල එහෙම උයලා දෙන්න එපා මැරලා වැටේ ඔයා දන්නේ නැනේ වැඩක් එදා ඔයා හින්දා තව ඩිංගිය ලිඳට වැටලා මැරලා වැටෙන්නේ ඔව් වැඩ දන්න හින්දා වේරුණා ඒක සුදු නෝනා මේ ඕම ඉන්නව පොඩ්ඩක් ඈ ඕම ඉන්න මම රංගොල්ලා නෑ මේ බදුල්ලේ ගෙඩි පැහෙන කාලේ නුඹ බැල්ද ආලේ මගේ ලෝකෙ කළුවර හුරා ගෙඩි පැහෙන කාලේ නුඹ බැල්ද ආලේ සසවගේ කාලේ දුක දීලා ආයේ මගේ ලෝකේ කළුවර ඉතින් අපිට පුතේ අපෝ යන්නේ මාතෘ කොහෙද යන්නේ? පොසොන් එකට අnder යනවා සර්. ලයිසන්ස් එකක් තියෙනවද? තියෙනවා. එහෙනම් බහැලා ඉන්නකො දඩකොලයක් තියෙනවද දෙන්න? ඇයි මාත්‍යෝ දැන් ලයිසන් තියනවා නම් දඩකොල ලියනවද? නෑ ඉරිකප්පුවාම දඩකොල ලියනවා. ඔයා බහැලා ඉන්නකො. ඉර ගැපුණා තමයි බා ඉර මැකුන්නේ නෑනේ බා. යගන්න පුතේ යගන්න බා. ලියජ් පුතේ ලියජ් පුතේ. කේටර පුතේ ලියජ් පුතේ.
පුතේ ලියයිද පුතේ? පොඩක් ඉන්නකො ඉතින් මොකද්ද කරන්න කියලා බලන්න. ලියයිද පුතා ගන්න නැතුව. කෑවන ඔබ වැඩි බලපන්. පොසොන් පොයට අනුරාධපුරයට ලොකු පිරිසක් එනවා. වාහන වැඩි. අනතුරු වැඩි. ඉතින් ඕගොල්ලෝගේ ජීවිත ආරක්ෂාවට තමයි අපි මේ පාරවල ඉන්නේ. ජීවිත කීයක් අතේ තියාගෙනද ඔයා මේ එලවන්නේ? විනයක් ඇතුව එලවන්න ඕන රියදුරෙක් වුණා. පරිස්සමෙන් එලවන්න ඕන ඊට පස්සේ හරි? ජයන්ත අයියා මේ මම පොලිසියට ෆෝන් එකක් දෙනවා. ජයන්ත අයියා ලයින් එකේ ඉන්නවා. ඔන්න ඕකනේ ඔයාලත් එක්ක කරන්න බැරි. බලහන් කොනිලන්ත. ලයිසන් එක දෙන්න ඔන්න මෙන්න කියලා තිබ්බි. පිටිකඩියක් තික් කරානේ මු. දැන් ඉතින් ආයෙ ඔක ගන්න දෙන්න එපා. එලොයි ජයන්ත අයියා. ඇයිද බා පොලිසියට දෙන්න? අය පුතේ මම පොලිසිය පුතේ දඩුවල දෙන්න පුතේ. ඔව් මේ නාඩිය